මෙච්චර දේවල් පිරිච්ච කෑම එකක් නම් ඔයාලා ජීවිතේට දැකලා නැතුව ඇති. උඩ දාලා වැඩකිට දාලා තමයි මේ කෑම එක මෙන්න මේ විදිහට මේසෙට සර්ව් වෙන්නේ. ඔන්න දැන් බලාගෙන ඉන්නකෝ මේකට දාන ಜಾති කොට. ජම්බෝ ප්‍රෝන්ස්, කකුලුව, පොඩි ඉස්සෝ, දැල්ලෝ, මාළු, පෙපර් මටන්, fried chicken. මෙන්න මේක හදලා තියෙන්නේ බිත්තරයි චිකනුයි මික්ස් කරලා. ඊළඟට වෙනම බිත්තරක් තියෙනවා. මේ මුට්ටිය පිරෙන්න දුන් දාලා සර්ව් කරන්නේ මටන් කරි එකක්. අන්තිමට තියෙනවා fried bird meat. මේකේ තියෙන බත් එක ගැන ඔයාලට කිව්වොත් මේක බිරියානි එකක්. හැබැයි නිකම් බිරියානි එකක් නෙමෙයි නාසි බිරියානි එකක්. ඊළඟට ඔන්න බොන්න බීම ಜಾති සෙට් එකක්ම තියෙනවා. මේ මුලින්ම මෙයා හදන්නේ ජිකිරි දණ්ඩා කියන එක. පේනවනේ ටේබල් එක ළඟටම ඇවිල්ලා වැඩ දාලා තමයි ඒ රස වීම එක හදන්නේ. ඊළඟට ඔන්න එනවා පාට මොහිතෝ ටව එකක්. ඉතින් මේ විදිහේ වෙනස් කෑම බීම ಜಾති try කරන්න නම් ඔයාලා එන්න ඕනේ බතන්කලියකට. මේ සුපිරි ප්ලේස් එක තියෙන්නේ මැලේසියාවේ කොලලම්පූර් වල. Google Map එකේ බතන්කලි බැම්බෝ බිරියානි KL කියලා සර්ච් කරාම හරිම ලේසියෙන් තැන හොයාගන්න පුළුවන්. මේක තියෙන්නේ වෙන රටක වුණත් මේ විස්තර ඔක්කොම කියන්නේ අනිවාර්යෙන් ඔයාලා මැලේසියා ගියොත් මේ තැනට යන්න ඕන නිසා. මේ මොහිතෝ ටව එකේ පාට 4කින් මොහිතෝ වර්ග 4ක් එනවා. ගාන්ට වෙනව ඉතින් රස බලන්නත් පුළුවන්. ඒත් එක්කම අර මොහිතෝ ಜಾති ටික ජොයින් වෙන තැනදී එන්නේ පොඩි මික්ස් රහක්. ඒකත් මාරු. මේ බැම්බෝ බිරියානි එකත් සුපිරියක්. හොඳේ මේ එක ಜಾතියේ මේ සීෆුඩ් ඔක්කොම හදලා තියෙන්නේ වෙනස් රසවල් වලින්. අපි මේ අරන් තියෙන්නේ කොංගුනාටු 2.0 කියන බිරියානි පැකේජ් එක. මේක නම් 4-5 දෙනෙකුට හොඳට ෂෙයා කරගෙන කන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ වගේ සිංගල් පෝෂන් විදිහට ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ ක්‍රැබ් බිරියානි එක. ඊළඟට ඔන්න කාලෙකින් අපි ෆුල් ජර් සෝඩා try කරා. ෆැමිලි එකම ගියපු හින්දා ඉතින් මේ වගේ ಜಾති කීපයක්ම try කරා. ඊළඟට මෙන්න මෙව්වා මෙයාලගේ සිග්නේචර් හොට් ඩ්‍රින්ක්ස්. තන්දුරි චායි, ඒ වගේම තන්දුරි කොෆි. ඉතින් ඔයාලා මැලේසියාවේ පැත්තේ රවුමක් දාන්න යන්න ඉන්නවනම් මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න අමතක කරන්න එපා. Bye.